නරකද? එතකොටන ජීවයට ආදරේ හිතෙන්නේ. ජැන්දියා ඕවනම් හරියන්නේ නෑ. ලිප්ස්ටික් ඒක තමයි. චුට්ටක් ගන්න. ජැන්දියා කොල්ලෙක්ගේ හිත දිනා ගන්න නම් කිල්ලෙක් ළඟ තියෙන්න ඕනේ නැවුම් සුවඳ. නවත්තන්න. ස්තුතියි උදව් වලට. මොනවාද යට තියෙන දේපොළ? ස්වාම් ෆවුන්ඩේෂන්. ඒ විතරක් නෙමෙයි. බියමින් ඩොල්ෆින්. ඒ කියන්නේ හිටපු ජනාධිපතිගේ මුණුපුරාගේ බිරිඳ. කොල්ලෝ හව්ව වැටිලා තියෙන්නේ. නැගිටපන්. අයෝ ෂි. යෝ යමු වෙඩි තියන්න. මට බෑ. කාරකයන්. බෑ කිව්වනේ. වහින්නෙත් නෑ. මොන මගුලක්ද බං කියන්නේ? යමු. මං හිතන්නේ අපේ ජීහු කොල්ලා අද ජැන්දිත් එක්ක එළියට යයි. ඒක තමයි. මුන් දෙන්න කොහේ යයිද දන්නේ. ෂුවර් එකටම මුන් දෙන්න අද හැම තැනම ඇවිදිනවා. ඊට පස්සේ හවස ෆිල්ම් එකක් බලන්න යයි. ඔය හරි. කොහොමද මුන් දෙන්න ඔලු දෙක හප්ප අත් දෙක අල්ලගෙන යනකොට? පට්ට ඉරිසියයි මචං. ආෂ්. ඒ සමහර නැගිටපන්. නැගිටපන්. ඒයි නේ බලන්න කොමට. ඒයි. මින්සෝහු මෙයාව තමයි මට ක්‍රිස්මස් තෑග්ගක් හැටියට දුන්නේ. අශ්වයෙක් තෑගි දුන්නද තෑග්ගක් හැටියට? මං පුංචිම කාලේ අම්මගෙන් බලපැටියෙක් ඉල්ලුවා. හරියටම සතියක් මං කන්න නැතුවත් හිටියා. ඊට පස්සේ මොකද උනේ? හොඳට ගුටි කෑව බලපැටිය හම්බුනේත් නෑ. බලු පැටිය වෙනුවට අශ්වයෙක් ලැබුණොත්? මේ කෝපි එක නම් උණුවෙන්ම තියෙනවා. වන් 30,000 බාලකෝපි. ටොප් එකට තවම පේනවනේ. එන්න මිහිරි කෝපි බොන්න සඳලු තලයේ ඉඳක් සොඳුර.
මොනවරි මොනවද? නෑ එපා. මට තිබා නෑ.